හරි. අපි part D එකේ පළවෙනි ප්‍රශ්නේ බලමු. Mark the correct label related to biotic and abiotic components of the pond ecosystem given in the figure below. හරි. මේකට කලින් අපි බලමු මොනවාද abiotic factors, biotic factors කියන්නේ කියලා. Biotic factors කියන්නේ living things වලට. මොනවාද අපිට දෙන්න පුළුවන් examples? Plants, animals, fungi, bacteria. මේවා තමයි biotic factors. එතකොට abiotic factors වලට අපිට ගන්න පුළුවන් non living things. මොනවාද examples විදිහට ගන්න පුළුවන්? water, sunlight, soil, air, temperature මේවා තමයි non living things. හරිද? එතකොට මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ ඒගොල්ලෝ ලේබල් කරලා තියෙනවා A B C D කියලා. ඒවා බයෝටික්ද ඒබයෝටික්ද කියලා තමයි අපි හොයන්න ඕනේ. A කියලා මාක් කරලා තියෙන්නේ ගහක්. එහෙනම් ඒක ලිවිං තින් එකක්. ජීවීදයක්. එහෙනම් ඒක බයෝටික් ෆැක්ට් එකක්. ඒකට B කියලා මාක් කරලා තියෙන්නේ air. එයා කියන්නේ non living thing එකක්. එහෙනම් එයා අයිති වෙන්නේ abiotic fact එකට. C කියලා මාක් කරලා තියෙන්නේ bromine වර්ගයක්. එතකොට C අයිති වෙන්නේ biotic fact එකට. මොකද living things නිසා. D අයිති තියෙන්නේ D පෙන්වන්නේ microorganisms ලව ශුද්‍ර ජීවීන්ව. එහෙනම් ඒගොල්ලෝ අයිති වෙන්නේ biotic fact එකට. එහෙනම් abiotic විදිහට මෙතන පින්තූරේ පෙන්වන්නේ B විතරයි. එහෙනම් ඒ විදිහට තියෙන උත්තරයක් විදිහට අපිට තියෙන්නේ රෝමන් නම්බර් 2 විතරයි. එහෙනම් රෝමන් නම්බර් 2 තමයි පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. අපි ඊළඟට යමු දෙවෙනි ප්‍රශ්නේ. The community in the aquarium shown below consists of. හරි community කියන්නේ මොකක්ද කියන එක ඉස්සෙල්ලා අපි බලමු. levels of organization එක මේ විදිහට අපි බෙදන්න පුළුවන් organism, population, community, ecosystem කියලා. ඒතර organism එකේ ඉන්නේ organism කියන්නේ එක තනි ස්පීෂීස් කෙනෙක්. ඒතර population කියන්නේ ඒ වගේ කීප දෙනෙක්. බලන්න මෙතන මාළුවෙක් ගැන කියන්නේ organism. ඊළඟ population එකේ ඒ වගේම අය කීප දෙනෙක් ඉන්නවා මෙතන. ඒතර community එකේ තියෙන මොනවාද? දැන් අපි ප්‍රශ්නේ තියෙන්නේ community එක ගැන. එතකොට all biotic factors in an area. එතකොට biotic factors ගැන අපි දැන් කතා කරා biotic factors කියන්නේ මොනවද කියලා. biotic factors කියන්නේ living things වලට. ඒතර biotic factors විතරයි community එකේ තියෙන්නේ. ecosystem එකේ biotic abiotic දෙකම තියෙනවා. හැබැයි community එකේ තියෙන biotic factors විතරයි. මේගොල්ලන් පින්තූරේ පේන ඇති. මෙතන plants තියෙනවා. මෙතන මේ fishලා ඉන්නවා. එතකොට මේ biotic factors විතරයි මෙතනට එන්න ඕනේ. community එකට එන්න ඕනේ. එහෙනම් බලමු අපි මෙතන උත්තර වලින් මොනවද එන්නේ කියලා. මෙතන තියෙන්න ඕනේ biotic factors විතරක් තියෙන උත්තරයක්. එහෙම උත්තරයකට තියෙන්නේ තුන්වෙනි උත්තරේ විතරයි. මේ බලන්න fish, plants, snails. මේගොල්ලෝ විතරයි biotic factors. එතකොට අපිට පළවෙනි එක ගන්න බෑ. මොකද මෙතන water, gravel දෙකම තියෙනවා. gravel කියන්නේ බොරළු වලට. එතකොට ඒක abiotic. water abiotic. එතන water abiotic. හතරවෙනි උත්තරේ water and gravel දෙකම abiotic. එහෙනම් community එකේ තියෙන පුළුවන් biotic වලට අයිති වෙන උත්තර තුනක් විතරයි. එහෙනම් තුන්වෙනි උත්තරේ තමයි හරි උත්තරේ. ඊළඟට යමු. තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ which statement best describes the competition that occurs in an ecosystem. අපි ඉස්සෙල්ලා බලමු මොකක්ද competition එකක් කියන්නේ කියලා. competition ඇතුළේ වර්ග දෙකක් තියෙනවා. ඒකට inter-specific competition කියලා එකක් තියෙනවා. intra-specific competition කියලා එකක් තියෙනවා. එතකොට inter-specific competition කියන්නේ competition occurs between members of different species. වෙන වර්ගයේ දෙන්නෙක් අතර නැත්නම් කීප දෙනෙක් අතර ඇතිවන වර්ග දෙකක්. ඒ කියන්නේ එකම වර්ග නෙවෙයි. වර්ග දෙකක් අතර ඇතිවන කම්පිටිෂන් එකකට තමයි අපි කියන්නේ ඉන්ටර් ස්පෙસિෆික් කම්පිටිෂන් කියලා. මේ පින්තූරෙත් පේන ඇති මේ දෙන්න වර්ග දෙකක්. මේ දෙන්න අතර ඇතිවන කම්පිටිෂන් එකට අපි කියනවා ඉන්ටර් ස්පෙસિෆික් කම්පිටිෂන් කියලා. intra specific competition කියන්නේ competition also occur between members of the same species. එකම වර්ගය අතර ඇතිවන කම්පිටිෂන් එකට අපි කියනවා intra specific competition කියලා. මේ පින්තූරේ පේනවා වගේ මේ දෙන්නම එකම වර්ගයේ මේ දෙන්න අතර ඇති වෙන කම්පිටිෂන් එකට අපි කියනවා ඉන්ට්‍රා ස්පෙસિෆික් කම්පිටිෂන් කියලා. එතකොට මෙතන කම්පිටිෂන් එක ගැන කියන ස්ටේට්මන්ට් එක මොකක්ද කියලා තමයි අහන්නේ. leopards hunt sambas. මේක නෙමෙයි කම්පිටිෂන් එක ගැන කියන්නේ. මෙතන කියන්නේ ප්‍රිඩේෂන් එකක් ගැන. ඒ කියන්නේ leopardsලා sambasලා කියන්නේ මේ ගෝනුන්ව මරන් කනවා. එතකොට මෙතන කම්පිටිෂන් එකක් ගැන නෙමෙයිනේ කියන්නේ. එතකොට දෙවෙනි ස්ටේට්මන්ට් එකේ තියෙන්නේ sambas consume tree bark. එතකොට ගෝනු tree bark එක කනවා කියන එකනේ මෙතන තියෙන්නේ. එතකොට මෙතනත් කම්පිටිෂන් එකක් ගැන නෙමෙයි කියන්නේ. Sambas and squirrels are both alarmed by the hawk flying overhead. එතකොට මෙතනත් කියන්නේ කම්පිටිෂන් එකක් ගැන නෙමෙයි. මොකක්ද කියන්නේ hawk කියන්නේ කුසට. එතකොට කුස
ගෝන්නුන්ව ලේන්නුව කනවා කියන එකනේ කියන්නේ. එතකොට මේ ඒගොල්ලන්ගේ තර්ජනයක් තියෙනවා කියන එකනේ මේ කුසගේ මේගොල්ලන්ට තර්ජනයක් තියෙනවා කියන එකනේ කියන්නේ. එතකොට මෙතනත් කම්පිටිෂන් එකක් ගැන නෙමෙයි කියන්නේ. බලන්න හතරවෙනි එක තියෙන්නේ. හතරවෙනි එකේ තියෙන්නේ Sambas and elephants feed on grasses. බලන්න මේ දෙන්නම කන්නේ එකම දේ. grasses. නේද? මේ දෙන්නම herbivores මේ දෙන්නම ශාක භක්ෂකයි. එතකොට මේගොල්ලෝ දෙන්නම කන්නේ grasses. එතකොට එතන කම්පිටිෂන් එකක් එනවා. ඒතර ගෝන්නුන්ගේ අලින්ගේ අතර පොඩි කම්පිටිෂන් එකක් ඇති වෙනවා. මොන වගේ කම්පිටිෂන් එකක්ද ඇති වෙන්නේ? ඉන්ටර් ස්පෙસિෆික් කම්පිටිෂන් එකක් තමයි ඇති වෙන්නේ. එහෙනම් එතන කම්පිටිෂන් එක ගැන කියන හොඳම ස්ටේට්මන්ට් එක තමයි Roman number 4. අපි හතරවෙනි ප්‍රශ්නට යමු. Which of the following would not contribute to biodiversity conservation? Volunteering of reforestation activities. මෙතන අහන්නේ not contribute. මෙතන underline කරලාම තියෙනවා not contribute. ඒකට volunteering for reforestation activities. Reforestation කියන්නේ ආපහු පැල හිටවලා ආපහු පැල හදන එකට තමයි කියන්නේ volunteering කියන්නේ ස්වේච්ඡාවෙන් එහෙම කරනවා කියලා. එතකොට මේක ඇත්තටම biodiversity එක conserve කරන වැඩක්. එහෙනම් මේක contribute කරනවානේ. එහෙනම් මේක නෙමෙයි උත්තරේ. Segregation of solid waste and proper disposal mechanisms. එතකොට solid waste වෙනම දාලා එතකොට polythene plastic වෙනම දාලා ඒවා හරි පිළිවෙලට මේ අයින් කරලා දානවා dispose කරනවා කියන්නේ ඒක හොඳ දෙයක්. ඒක biodiversity එක conserve කරනවා. ඊළඟට use of non-degradable materials. එතකොට polythene plastic වගේ නොදිරන ද්‍රව්‍ය non-degradable කියන්නේ දිරන්නේ නැති ඒවා. මේ තියෙන්නේ biodegradable. මේවා biodegradable කෑම කොළ ඒවා ඔක්කොම දිරන දේවල්නේ. හැබැයි non biodegradable waste කියන්නේ දිරන්නේ නැති ඒවා. එතකොට ඒවා පාවිච්චි කරන්න පරිසරයට හොඳ නැහැ. එතකොට ඒක තමයි මෙතන උත්තරේ විදිහට අපිට ගන්න වෙන්නේ. Conduction of awareness programs on biodiversity conservation. ඒතර අපි පරිසරය ආරක්ෂා කරගන්න එක කොහොමද මේ පරිසරයේ සත්තු හැම දෙයක්ම ආරක්ෂා කරගන්න කියන එක දැනුවත් කරන එක හොඳ වැඩක්. ඒතර ඒක ඇත්තටම කන්සර්ව් කරනවා biodiversity conservation එකක් වෙනවනේ. එහෙනම් මෙතන අහන උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ Roman number 3 විතරයි. use of non-degradable materials. ඒ කියන්නේ දිරන්නේ නැති දේවල් පාවිච්චි කරන එකෙන් වැඩිපුර පාවිච්චි කරන එකෙන් ඉතින් පරිසරයට මුදා හැරියාම ඒවා දිරන්නේත් නැහැ පරිසරය විනාශ කරනවා. එතකොට මෙතන උත්තරේ Roman number 3. හරි. පස්වෙනි ප්‍රශ්න බලමු. Observe the food web and answer the following questions. Food web කියන්නේ වෙන එකක්, food chain කියන්නේ වෙන එකක්. chain කියන්නේ simple විදිහට තියෙන එක, දිගට පේලියට ලියන එක. food web කියන්නේ ඒ වගේ chain ගොඩක එකතුවක්. එතකොට බලන්න මේකේ A B C කියලා තමයි තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම A එක බලමු. මේක හොඳට බලන්න. මෙතන තියෙනවා මෙතන සතු කීප දෙනෙක් ඉන්නවා. ඒ වගේම මල් තියෙනවා. මේ බලමු. මේකේ තියෙන්නේ which row in the table below best identify the relationship between the rabbits and the owl. rabbit ගේ owl ගේ relationship එක මොකද්ද මෙතන කියලා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට අපි බලමු අපි මේකේ rabbit y owl y හොයාගමු. හරිද? මේ ඉන්නේ rabbit, මේ ඉන්නේ owl. එතකොට බලන්න rabbit ගෙන් owl ට ඊතලයක් මෙතන තියෙනවා. එහෙනම් උගලෝ දන්නවා ඒ වගේ ඊතලයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම owl rabbit ආහාරයට ගන්නවා, කැමට ගන්නවා. එහෙනම් මොකද මෙතන වෙන්න ඕනේ? role of rabbits. rabbit මෙතන කවුද වෙන්නේ? rabbit මෙතන ගොදුර වෙනවා. rabbit මෙතන ගොදුර වෙනවා. එහෙනම් ගොදුර වෙන උත්තර දෙකයි තියෙන්නේ. Roman number 2 එකයි Roman number 3 එකයි. pray කියලා තියෙන්නේ. එතකොට මෙතන owl කවුද වෙන්න ඕනේ? owl producer කෙනෙක් වෙන්න බෑනේ. සාමාන්‍ය producer එන්නේ පැල. නේද? පැල කොළ ඔය වගේ ඒ දේවල් තමයි producer එන්නේ. ඒකට මෙතන owl producer කෙනෙක් විදිහට නෙමෙයි ඉන්නේ. එයා predator කෙනෙක් විදිහට ඉන්නේ. එහෙනම් මෙතන උත්තරේ විදිහට එන්න ඕනේ Roman number 2. හරි. එහෙනම් අපි B එකට යමු. මට B එක මෙතන දාන්නම්. අපි ඊළඟ මේක බලමු. Which row in the table below best identify the trophic level of the caterpillar and the dandelions. අපි බලමු caterpillar dandelions කොතනද තියෙන්නේ කියලා. caterpillar ඉන්නේ මෙතන. dandelions තියෙන්නේ මෙතන. හරි. එතකොට
ට්‍රොෆික් ලෙවල් එක තමයි අහන්නේ. අපි ඉස්සෙල්ලාම බලමු මොකද්ද මේ ට්‍රොෆික් ලෙවල් එක කියන්නේ. මේ තියෙන ට්‍රොෆික් ලෙවල් පිරමීඩ් එකක්. මම කියවනේ ෆස්ට් ට්‍රොෆික් ලෙවල් එකේ ප්‍රොඩියුසර්ස්ලා සාමාන්‍යයෙන් ගොඩක් ඉන්නේ green plants. plants තමයි ට්‍රොෆික් ලෙවල් 1 එකේ ඉන්නේ. හරිද? එතකොට ඒගොල්ලෝම සාමාන්‍ය පැල කන්නේ ශාකභක්ෂක අයනේ. එතකොට ඒගොල්ලෝ තමයි සෙකන්ඩ් ට්‍රොෆික් ලෙවල් එකේ ඉන්නේ. ප්‍රයිමරි කන්සියුමර්ස් විදිහට ඉන්නේ. එතකොට හර්බිවර්ස්ලා තමයි එතන ඉන්නේ. ඊළඟට තර්ඩ් ට්‍රොෆික් ලෙවල් එකේ ඉන්නේ සෙකන්ඩරි කන්සියුමර්ස්ලා කානිවර්ස්ලා ඉන්නවා. ෆෝර්ත් ට්‍රොෆික් ලෙවල් එකේ සෙකන්ඩරි කානිවර්ස්ලා ඉන්නවා. ඊට පස්සේ ඒපෙක්ස් ප්‍රෙඩේටර්ස්ලා වල ඊගල්, ටයිගර් ඒ වගේ සත්තු ඉන්නවා. හරි. එතකොට මෙතන අපේ ප්‍රශ්නේ අහන්නේ කැටපිලර් ගැනයි ඩැන්ඩේලියන්ස් ගැනයි. එතකොට කැටපිලර් ඉන්නේ මෙතන, ඩැන්ඩේලියන්ස් ඉන්නේ මෙතන. හරි. ඔයගලන්ට පේන්න ඇති. ඩැන්ඩේලියන්ස් එතන කැටපිලර්. හරි. එතකොට මෙතන trophic level of caterpillars, trophic level of dandelions දීලා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ දැක්කා trophic level of caterpillar. caterpillar හිටියේ කීවෙනි එකේද? දැන් මෙතන මේ තියෙන්නේ trophic level 1. මෙතන දැන් trophic level 0 කියලා එකකුත් තියෙනවා. එහෙම එකක් නැහැ ඇත්තටම. පිරමීඩ් එකේ පටන් ගන්න first level එකේ ඉඳන්. එතකොට first second third කියලා තමයි හැම යන්නේ. 0 කියලා එකක් නැහැ. එතකොට මෙතන dandelions එන්නේ trophic level 1 එකට. එතකොට caterpillars එන්නේ trophic level 2 එකට. trophic level 1 trophic level 2. දැන් මේ දෙක පටල ගන්න එපා. මොකද ඒගොල්ලෝ දෙවෙනියට තමයි dandelions දීලා තියෙන්නේ. පළවෙනියට තියලා දෙන්නේ caterpillars. එතකොට caterpillars එන්නේ trophic level 2 එක නැත්නම් second trophic level එකට. dandelions first trophic level එකට දෙනවා. zero trophic level කියලා එකක් නැහැ. first එකෙන් තමයි පටන් ගන්නෙ. හරිද? එතකොට producers සාමාන්‍යයෙන් කොළ පැල ඒ දේවල් තමයි first trophic level එකට එන්නේ. ඒක මතක තියාගන්න. ඊළඟට ඒවා කන අය තමයි second trophic level එකට එන්නේ. එතකොට first second. එහෙනම් ඒ අනුව අපිට පේනවා ඒකට එන්න ඕනේ ඉතරේ number 3 කියලා. හරි. ඊළඟට අපි යමු C. C ප්‍රශ්නේ තියෙන්නේ මේ food web එකෙන්ම තමයි. What will not happen if snakes were removed from this ecosystem? ස්නේක්ස් ළම මේ ඉකෝසිස්ටම් එකෙන් අයින් කරොත් මොකද වෙන්නේ කියලා තමයි අහන්නේ. මේ මම මෙතන උදාහරණයක් දුන්නේ මේ උදාහරණයක් දුන්නේ ෆුඩ් වෙබ් එකකට. අපි බලමු ස්නේක්ස් ළම අයින් කරොත් එහෙනම් මොකද වෙන්නේ කියලා. ස්නේක්ස් ළම අයින් කරොත් මොකද වෙන්නේ කියලා බලමු. ඉතින්ලම ස්නේක් එක හොයාගමු. ආ තමයි ස්නේක් ඉන්නේ. ස්නේක් ළම අයින් කරොත් එහෙනම් මොකද වෙන්නේ? අපි ඊට පස්සේ යමු මොකක්ද කියලා තියෙන ස්ටේට්මන්ට්ස් කියලා. population of mice. මෙතන අහන්නේ not happen කියලා. වෙන්නේ නැත්නම් මොකක්ද කියලා. population of mice and frogs will increase. mice ගේ frog right increase වෙන්න පුළුවන්ද කියලා අහන්නේ. එතකොට බලන්න මෙතන ඉන්නේ mice. මෙතන ඉන්නේ frog. එතකොට මේ ස්නේක් mice වයි frog වයි මේගොල්ලෝම කනවා. එතකොට දැන් මෙයා නෑ කියන්නේ. මෙයා නෑ කියන්නේ මේගොල්ලෝ වැඩි වෙන්න පුළුවන්. මොකද මේගොල්ලෝම කන අය දැන් අඩු. දැන් mice වෙනම් අවුල් හොක් දෙන්නම කනවා. mice කන්න මේ දෙන්න ඉන්නවා. snake නැති වුණාට frog නම් අපිට මේක තියෙන විදිහට snake විතරයි කන්නේ. එතකොට මේ දැන් snake අඩු වුණා කියන්නේ මේගොල්ලෝගේ කන එක්කෙනෙක් අඩු වුණානේ. ඒතර දැන් frog වෙන එහෙමනම් කන්න එක්කෙනෙක් නැති වෙනවා වගේ මේ food web එකේ හැටියට. එහෙනම් අනිවාර්යයෙන්ම frogලා වැඩි වෙන්න ඕනේ. එහෙනම් miceලාත් වැඩි වෙන්න ඕනේ. මොකද miceලාට තිබ්බ එක තර්ජනයක් නැති වුණා. මොකද snakeලා නැති වුණා. දැන් food web එකේ නැති වෙලා ඉන්නේ. එහෙනම් mice frog population එක වැඩි වෙන්න ඕනේ. ඒක හරි. population of grasshoppers will decrease. grasshoppers ලාට මොකද වෙන්නේ කියලා බලමු. grasshoppers ලා මෙතන ඉන්නේ. grasshoppers ලා මෙතන ඉන්නේ. grasshoppers ලා බලන්න grasshoppers ලා කන්නේ frog. දැන් frog ලා වැඩි වෙනවා. frog ලා වැඩි වෙනවා කියන්නේ මොකද්ද වෙන්නේ? frog ලා වැඩි වෙනවා කියන්නේ ගොඩාක් frog ලා ඉන්නකොට ගොඩාක් grasshoppers ලා වැඩි වෙනවද? grasshoppers ලා අඩු වෙනවා. මොකද frog ලා ගිහිල්ලා grasshoppers ලා කනවා. වැඩිපුර frogs ලා ඉන්නවා grasshoppers ලා ගිහිල්ලා කාලා දානවා. එහෙනම් අනිවාර්යයෙන්ම grasshoppers ලාව අඩු වෙන්න ඕනේ.